ඔබේ දරුවා ඔබේ ලෝකයයි. ඒ ලෝකය තවත් කෙනෙකුගේ අතට බාර දෙනකොට අපිට බයක්, සැකයක් දැනෙන එක සාමාන්‍යයි. ඉතින් ඔබේ දරුවා දිවාසරකුම් මධ්‍යස්ථානයකට යොමු කරන්න කලින් ඔබ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු දේවල් කරුණු කිහිපයක් ඔස්සේ කතා කරමු. පිරිසිදුකම හා ආරක්ෂාව පිළිබඳ සොයා බලන්න. එම ස්ථානය දරුවන්ට සුදුසු ආරක්ෂිත තැනක්ද කියලා සොයලා බලන්න. විදුලි පේනු තියුණු කෙළවරවල් ආවරණය කරලද තියෙන්නේ කියලා බලන්න. වැසිකිලි පද්ධතිය සහ දරුවන් ආහාර ගන්නා ස්ථානය පිරිසිදුද කියා සොයා බලන්න. කාර්ය මණ්ඩලයේ ආකල්ප. ළමයින් බලා ගන්නා අය දරුවන් සමග කතා කරන ආකාරය, ඔවුන්ට ආදරය දක්වන ආකාරය නිරීක්ෂණය කරන්න. එක් ගුරුවරියකට හෝ පාලිකාවකට දරුවන් කී දෙනෙක් බලා ගන්න වෙනවද කියලා දැන ගැනීම ඉතා වැදගත්. දෛනික කාලසටහන සහ ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බලන්න. දරුවා මුළු දවසම නිකම්ම ඉන්නවද? නැතිනම් ඔවුන්ගේ මානසික සහ ශාරීරික වර්ධනයට අවශ්‍ය සෙල්ලම්, සින්දු හෝ වෙනත් නිර්මාණාත්මක දේවල් කරනවද කියලා අහන්න. නිරීක්ෂණ හැකියා තියෙනවද බලන්න. දෙමව්පියන්ට ඕනෑම වෙලාවක දරුවා ගැන විපරම් කරන්න පුළුවන්ද? CCTV පහසුකම් තියෙනව නම් ඒක අමතර වාසියක්. දරුවාගේ ආහාර ගැනීම, නින්ද වැනි තොරතුරු එදිනෙදා දේවල් ඔබට දැනුම් දෙන ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ වගේම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ රජයේ ආයතනයක එම මධ්‍යස්ථානය ලියාපදිංචි කර තිබේදැයි විමසන්න. එහි දැනට දරුවන් රඳවා සිටින වෙනත් දෙමව්පියන්ගෙන් අදහස් විමසා බලන්න. මුදලට වඩා ඔබේ දරුවාගේ සතුට සහ ආරක්ෂාව වටිනවා. ඒ නිසා ඉක්මන් නොවී හොඳම තැන තෝරගන්න. මේ කරුණු ඔබට ප්‍රයෝජනවත් වුණා නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.